Hi ළමයි, welcome back to my YouTube channel. අපි අද බලමු සෙන්සුරාදා දවසක අපේ දවස ගෙවෙන්නේ කොහොමද කියලා. අපි මුලින්ම ගොසරි shopping ගියා. අපිට දවස පොඩි ගමනකුත් යන්න තියෙනවා. ඒකෙ හින්දා ගොසරි shopping උත් ගිහිල්ලා තව පොඩි කෑමකුත් තියනවා හදන්න. ඒකත් හදාගෙන අපි හවස යනවා අපේ යාළුවෝ සෙට් එක මීට් වෙන්න. බලමු අද දවස කොහොමද ගෙවෙන්නේ කියලා. ඊට පස්සේ අපි ගෙදර ආපු ගමන් කරේ ඉක්මනින්ම ඩෙසර්ට් එක හදාගන්න එක. මම අද ගෙනියන්නේ ට්‍රෙසර්ස් ඩෙසර්ට් එක. ඒක හදාගන්න තමයි මේ හදන්නේ. මුලින්ම මම whipping cream frosting එක හදලා ඒක ෆ්‍රිජ් එකට දාලා ඊට පස්සේ කේක් එක හදා ගන්නවා. කේක් එකට බිත්තර කහමද සුළුමද වෙන වෙනම බීට් කරන්න ඕන. වෙන වෙනම බීට් කරලා dry ingredients එකතු කරලා ඒක oven එකට දානවා. මම වෙන වීඩියෝ එකකින් ඔයගොල්ලන්ට අරගෙන එන්නම් ෆුල් රෙසිපි එක. මෙතනදි මම ඉක්මනින් කරගෙන ගියපු හින්දා මේ මට ගන්න බැරි වුණා ෆුල් වීඩියෝ එක. මම ඊළඟ වීඩියෝ එකකින් අරගෙන එන්නම් ෆුල් රෙසිපි එකක් ට්‍රෙසර්ස් හදන. ඊට පස්සේ මම කේක් එක oven එකට දාලා ඒක 30 minutes බේක් වෙන්න ඕන. ඊට පස්සේ ඒකත් කරලා අපි ගියා අපේ ළඟ පන්සලක කඩන පෙරහැරක් ගියා. ඊට පස්සේ ඒක බලන්න ගියා අපි. මෙන්න මල් හැලෙනවා. අපි අද බර්ත්ඩේ එකකුත් සෙලිබ්‍රේට් කරන්න තමයි යන්නේ. අපේ බර්ත්ඩේ ගර්ල් දන්නේ නැහැ අපි එනවා කියලා. ඒක තමයි ආපු දැකලා කපාට කෑ ගහුවේ. එයාගේ බර්ත්ඩේ එක තිබුණේ සිකුරාදා. අපි ඉතින් සෙන්සුරාදා බර්ත්ඩේ එක චූටියට සෙලිබ්‍රේට් කරනවා කියලා ප්ලෑන් කරා. අපේ සෙට් එකේ තව ගොඩක් කට්ටිය ඉන්නවා. ඒ කට්ටිය එක එක වැඩ හින්දා ඒගොල්ලෝ බිසීනේ. ඉතින් අපි ළඟ ඉන්න කට්ටිය තමයි සෙට් උනේ. අපි ගොඩ දවසකින් තමයි සෙට් උනේ. අපිට දැන් හැමෝම එක දවසකට මේ සෙට් වෙන හරි අමාරුයිනේ. මේ ඉන්නේ හස්බන්ඩ්ලා දෙන්න. ඒ දෙන්නත් ඉන්නවා වාඩි වෙලා. බලමු අපි කොහොමද බර්ත්ඩේ සෙලිබ්‍රේට් කරන්නේ කියලා. අපේ බර්ත්ඩේ ගර්ල්ට චුට්ටක් දුක හිතිලා. එයා මුකුත්ම දැනගෙන හිටියේ නෑ. අපි කේක් එකත් මෙතනින් තියෙනකම් එයා දැනගෙන ඉන්නේ අපි එයාගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න තමයි මේ යන්නේ කියලා.
Happy birthday to you. Happy birthday, dear. Happy birthday to you. ඊට පස්සේ අපි කේක් කපලා කේක් කාලා බර්ත්ඩේ ගර්ල්ටත් විශ් කරලා ඊට පස්සේ අපි ඉතින් කයියකුත් ගහගෙන හිටියා. මොකද ගොඩ කාලෙකින් හම්බුනේ. තව ඉතින් අපේ ඉස්සර අපි කැම්පස් ඉන්න කාලේ කරපු වැඩත් මතක් කර කර ඒවත් මතක් කර කර hina වෙවි හිටියා. ඊට පස්සේ අපි රෑ කෑම කන්නයි මේ හදන්නේ. අපේ නිමට රසට කෑම හදන්න පුළුවන්. යාමට රස කෑම හදලා තිබුණා. අපි කෑම ටිකත් කාලා අපි ගෙන ආපු ඩෙසර්ට් එකත් කාලා මූවි එකක් බලන්න තමයි ප්ලෑන් කරන් ඉන්නේ. බලමු මොකද්ද බලන මූවි එක කියලා. අපි හිට් 3 කියන මූවි එක තමයි බැලුවේ. ඒකත් බලලා තව ටිකක් අපි කතා කර කර ඉඳලා අපි දෙන්න ගෙදරන තමයි හැදුවේ. එදා හරිම ලස්සන දවසක්. කාලෙකින් අපි සෙට්ටුනේ. එතකොට ඉතින් අර ගොඩාක් දේවල් තියෙනවා කතා කරන්න. ඒවත් කතා කර කර ඉඳලා අපි දැන් මේ එන්නයි හදන්නේ හැමෝටම බායි කියලා. එහෙනම් අපි යනවා. බයි.